කියන්නේ ජීවත් වෙන්න හයියක්. මේ දේ කරන්න ඕන කියලා, මේ දේ කරන්න හොඳ නැහැ කියලා දන්නවා වුණත් ඒ ඕනි දේ කරන්න ඕනි නැති දේ නොකර ඉන්නත් ශක්තියක් නැති වෙන්නේ අරමුණක් නැති අයට. ඒ නිසා ඔයත් අරමුණක් හදාගන්න. ඒ විතරක් නෙවෙයි, ඒ අරමුණට යන්න ඔයා සතුටින් කරන්න පුළුවන් විදිහේ ජොලි පැටර්න් එකක් ගොඩනගා ගන්න. එතකොට කරන කාර්ය සතුටින් වගේම කාර්යක්ෂමව කරන්න පුළුවන්. හෙට අපිව රජරට විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේ කටයුතු කරනවා. ඒ කියන්නේ පෙබරවාරි 16. ගෙදර ඉඳලා රජරටට කිලෝමීටර් 330ක් විතර. ඉතින් ඒ නිසා අපි ඊට කලින් දවසේදී අනුරාධපුරයට ගියා. මේ කරලා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියයි, රුවන්වැලි සෑයයි, මිරිසවැටියයි වන්දනා කරන්න ගියා. අනුරාධපුර ගමක ඇතුළට වෙන්න තියෙන පුංචි හැබැයි හාස්කම් තියෙන පන්සලක් අඳින්න ගියා. ඒ හරිය හරියම ලස්සනයි. මහකනගරා වැව ළඟ පිල්ලියාල යායවල් මෙති කරගෙන සියඹලා ගස් ඇත්තට හරිම ලස්සන පුංචි පන්සලක්. ශ්‍රී මහා බෝධි යන මුල්ම ටිකේ නම් පොඩ්ඩක් සද්ද වැඩි ඉතින් අපෙන් ගන්න මල් කියලා මල් වගේ ලස්සනයි මල් විකුණනවා. හැබැයි බෝමලුවට ගියාම අමුතු හැඟීමක් එනවා. හිතට හරිම නිදහස් හැඟීමක් දැනෙනවා. අද දවසේ ඉවරුනේ ඉතින් මේ විදිහට. ඊළඟ වීඩියෝ එක මොකක් කියලාද ඔයාලා හිතන්නේ? දන්නවද? ඊළඟ වීඩියෝ එක අපේ ඉනොග්‍රේෂන් සෙරමනි එක. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට පිළිගැනීම උත්සවය. වීඩියෝ දාන්න නම් පරක් වුණා. හැබැයි ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් බුදු සරණයි ඔයාලා හැමෝටම.